ආයුබෝවන් කියලා පිළිගන්න අපේ QPIS YouTube channel එකට. ඉතින් නංගිලා මල්ලිලා ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ඔපරේෂනල් රිසර්ච් වලට කරන පස්වෙනි ලෙසන් එකත් එක්ක. හරි. අපි හතරවෙනි ලෙසන් එකේ කතා කරේ සිම්ප්ලෙක්ස් මෙතඩ් එක ගැන. ඒ වගේම අපි තුන්වෙනි ලෙසන් එකේ කතා කරේ ග්‍රැෆිකල් මෙතඩ් එක ගැන. හරි නංගි මල්ලි. එතකොට මේ සිම්ප්ලෙක්ස් මෙතඩ් එකේ ග්‍රැෆිකල් මෙතඩ් එකේ අපි හොයාගත්තේ ප්‍රොඩක්ට් කොච්චරක් හදන්න ඕනද? සරල උදාහරණයක් ගත්තොත් අපි X ප්‍රොඩක්ට් කොච්චරක් හදලා Y ප්‍රොඩක්ට් කොච්චරක් හදපුවාමද අපි මැක්සිමම් ප්‍රොෆිට් එකකට යන්නේ. ඒක තමයි අපි ග්‍රැෆිකල් මෙතඩ් එකේ සිම්ප්ලෙක්ස් මෙතඩ් එකේ අපි කතා කරේ. එතකොට අද කතා කරන්නේ ඒ හදන්න ඕනේ ප්‍රමාණය. අපි දන්නවා දැන් කලින් ඉවේ කතා කරලා ඉවරයි. එතකොට අපි ඒ හදන්න ඕනේ ප්‍රමාණය කොහොමද හරියට හදන්නේ? එහෙනම් ප්ලෑන් එකක් ඇතුව මේ කොහොමද හදන්නේ? හරියට ෂෙඩියුල් කරලා කොහොමද හදන්නේ කියන එක තමයි මෙන්න මේ පාඩමෙන් අද කතා කරන්නේ. එතකොට අද අපි කතා කරනවා project planning and scheduling. එතකොට මේ project plan and scheduling කියන එක ගත්තම එක තමයි මෙන්න මේ project planning to guide project execution. එතකොට මේ project එක ඉවර වෙනකන් guide කරන වැඩක් වගේ තමයි මේකේ වෙන්නේ. හරි. එතකොට මෙන්න මේකට use වෙන techniques වගේක් තියෙනවා. අපි බලමු මොනවද use වෙන technique කියලා. මෙතන ඉස්සෙල්ලාම තියෙනවා Gantt chart කියලා එකක්. ඊට පස්සේ මෙතන critical path method එක. ඊට පස්සේ මෙතන තියෙනවා PERT එක. ඊට පස්සේ මෙතන PDM එකයි CCM එකයි agile scheduling තියෙනවා. එතකොට ඔතනින් අපිට උගන්නන්නේ එතකොට මේ පාඩම අපි දැන් කරන් යද්දී අපිට අහුවෙන එකක් තමයි මෙතන මේ critical path method එක අපි මේකෙදි හොයනවා. ඒ කියන්නේ මේ පාඩමේදී මේ වීඩියෝ එකේදී අපි critical path method එක හොයනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් තමයි PERT එක කතා කරන්න හිතන් ඉන්නේ. එතකොට මේ Gantt chart වගේ වුණනම් අපි දැන් සාමාන්‍යයෙන් ICT කරන ළමයි කලින් project management වගේ පාඩම් වලින් මෙන්න මේක cover වෙන්නේ නැති. එතකොට මේ දෙක සාමාන්‍යයෙන් අපි මේ ටික අපි කතා වෙන්නේ මේ අද operational research වලින් ගොඩක්ම කතා වෙන්නේ මෙන්න මේ critical path method එකයි PERT එකයි. හරි. එතකොට මේ critical path method එක අපි කතා කරන කලින් අපිට network diagram අඳින හැටි ඉගෙන ගන්න ඕනේ. හරිද? ඒක network diagram එක අඳින හැටි දන්නේ නැතුව යන්න බෑ. ඒක හින්දා අපි network diagram දෙකක් හෝ තුනක් අපි ඇඳලා ඊට පස්සේ අපි කෙලින්ම critical path method එකට කතා කරලා අද වීඩියෝ එක ඉවර කරමු. හරි. එහෙනම් අපි network diagram එකක් අඳින්න. හරි. මම ගානක් ලියා ගන්නම්. මෙතන තියෙනවා activity මම දාන්නම් A B C D E F කියලා. ඊට පස්සේ මෙතන පළවෙනි කෙනෙක් නෑ. මෙතන A B C D හරි කලබල වෙන්න එපා මම මේක දැම්මට හරි අපි කතා කරමු. හරි. මෙතන මේ activity එක තියෙනවා. ඒ කියන්නේ මෙතන activity එක තියෙනවා. ඒකට කලින් පෙර activity එක තමයි මෙතන තියෙන්නේ. නේද? එතකොට මේ මෙච්චරයි ඔළුවට ගන්න තියෙන. මේක අඳිද්දි කොහොමද තේරෙනවා මම මේ මොකද්ද කියන්නේ කියලා. හරි. එතකොට මේක අඳිද්දි පොඩි සංකේත ටිකක් පාවිච්චි වෙනවා. ඒව නම් ඔයාලා දන්නවත් ඇති. ඉස්සල්ලාම අපි මේක යා කරන ඔන්නම ඊටල වලින් ඒවට කියනවා activity කියලා. ඊට පස්සේ ආපහු තියෙනවා මෙන්න මේ round වල තමයි අපි ඔය A B C කියලා දාන මේ activity දාන්නේ. එතකොට ඉතින් මේක තමයි event එක. එතකොට ඔය දෙක තමයි ඉතින් සාමාන්‍යයෙන් කතා වෙන්න තියෙන්නේ. හරි එහෙනම් අපි මේ කෙලින්ම network මෙන්න මේ ගානට අදාළ network diagram එක ඇඳලා ඉමු. අමාරු නෑ මේ පට්ට ලේසි. හරි. ඉස්සෙල්ලාම අපි පටන් ගන්නෙ මෙන්න මේකේ. activity එක A. එතකොට මම මෙතනින් අඳින්නම්. ඔන්න. හරි. එතකොට A activity එක ඇඳලා. ඒක රවුමක් ඇතුලේ event එකක් ඇතුලේ තමයි A activity එක අඳින්න A කියන්නේ. ඊට පස්සේ Aට කලින් මුකුත් නැහැ කියලා තමයි මේ කියන්නේ. එතකොට Aට කලින් මේ හරිය මුකුත් නැහැ. මෙතනින් මම start කියලා දාගන්නම්. ඔන්න start කරා පළවෙනි එකට ගියා. ඔන්න A. හරි. ඊළඟට B කියන event එක එනවා. B කියන event එකට කලින් event එක තමයි A කියන්නේ. එහෙනම් A ගෙන් තමයි B එන්නේ.
B කියන එක තියෙනවා. ඊළඟට C event එක C activity එක sorry C activity එක ඔන්න B තවි දැන් C ගත්තා. C ඇවිල්ලා තියෙන්නේ A ගේ. එතකොට මෙතන C ඇවිල්ලා තියෙන්නේ A ගේ. හරි. ඊළඟට D කියන activity එක අපි ගත්තා. D කියන එක activity ඇවිල්ලා තියෙන්නේ BC කියන දෙන්නගෙන්ම. එතකොට BC කියන දෙන්නගෙන්ම තමයි D කියන එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මම මෙතන D කියලා හැමයක් අඳිනවා. D එක ඇවිල්ලා තියෙන්නේ BC කියන දෙන්නගෙන්. ඊළඟට මෙතන E කියන activity එක තියෙනවා. එතකොට E කියන activity ඇවිල්ලා තියෙන්නේ D කියන එකේ. එතකොට E මම මෙතනින් අඳින්නවා. E කියන එක ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙයාගේ. හරි. ඊළඟට F කියන activity එක තියෙනවා. F කියන activity එක ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ E කියන කලින් activity එකේ. එතකොට මෙහෙම. හරි. ඔන්න ඔහොම තමයි අපි network diagram එකක් අඳින්නේ. හරි දැන් ඔන්න එක ගානක් මම හදලා පෙන්නුවා. හරි අපි තව එක ගානක් හදමු. ඒකට මම මේ පොඩක් වීඩියෝ එක නවත්තලා ටැග් ගාලා ඌව ගහගෙන එන්න. හරි නංගි මල්ලි එතකොට අපි බලමු මේ ගානට කොහොමද අපි මේ ගානට හරියන විදිහට අපි කොහොමද network diagram එක හදගන්නේ කියලා. හරි පළවෙනි එක අපි බලමු activity එක මොකද්ද? A. එතකොට මම මෙතනින් A කියලා අඳිනවා. ඉස්සෙල්ලාම අපි start කරනවා. start එක ඊට පස්සේ පළවෙනි එක ඊළඟට ඒකට අදාළ පෙර එකක් නැහැ. ඊට පස්සේ දෙවෙනි activity එක B. B එකට කලින් අනිවාර්යෙන් A එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ A අවසන් වෙලා තමයි B පටන් ගන්න ඕනේ කියලා තමයි මේ කියන්නේ. හරි. එතකොට අපි අඳිනවා මෙතනින් B එක ඊළඟට ඊළඟ එකෙත් C කියන එකත් A ගෙන් එන්නේ. මෙතන D කියන එකත් එන්නේ A ගෙන්. එතකොට මේ මෙතන BC D කියන තුනම එන්නේ A ගෙන්. එතකොට මම මෙතන චුට්ටක් වෙනස් කරනවා. හරි. එතකොට A ගෙන් 3ක් එනවා. 3ක් එනවා. ඒක හරියට පැන්සලකින් ඇඳලා ඔයාලා බලන්න නැත්තම් මේක සමහර වෙලාවට ඉස්සරහට දැන් මේ ක්‍රිටිකල් පාත් එක එහෙම කතා කරන්න යද්දි මේක වෙනස් වෙනවා සමහර වෙලාවට. කියන්නේ මේක මේ අපි කලින් ඇඳලා නෙට්වර්ක් ඩයග්‍රෑම් එක ඇඳලා ක්‍රිටිකල් පාත් එකට යනවා නම් ගොඩක් හොඳයි. මොකද ක්‍රිටිකල් පාත් එක එකපාර අඳින්න ගියොත් එහෙම පැටලෙනවා. මේ ඉරි කැපෙන්න පුළුවන්. ඒකෙන් හින්දා කලින් නෙට්වර්ක් ඩයග්‍රෑම් එක ඇඳලා ඊට පස්සේ මේ ක්‍රිටිකල් පාත් එක හොයන්න තව ඉස්සරහට මම කියලා දෙනවා කොහොමද හොයන්නේ කියලා. ඒක අඳින්න ඕන. හරි. එතකොට දැන් මෙහෙම පිළිවෙලට ඇඳගන්න මෙතනින් B එනවා. B එක මම මෙතනට ගන්නවා. C එක මෙතනට ගන්නවා. D එක මෙතනට ගන්න. මොකද මේ BCD කියන තුනම ඇවිල්ලා තියෙන A කියන එකත් එක්ක. නේ? C කියන එකත් A ගෙන් ඇවිල්ලා තියෙනවා. D කියන එකත් A ගෙන් ඇවිල්ලා තියෙනවා. E කියන එකත් ඇවිල්ලා sorry D කියන එකත් A ගෙන් ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට E කියන එක ඇවිල්ලා තියෙන්නේ B ගෙන්. එතකොට මෙතන E හරි. F කියන එක ඇවිල්ලා තියෙන්නේ C D කියන දෙකෙන්ම. එතකොට මේ දෙකෙන්ම එකතු වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ මෙතන මේ F කියන එකෙන්. හරි. ඊළඟට G කියන එකෙන් ඇවිල්ලා තියෙන්නේ E ගෙන්. හරි. ඊළඟට H කියන එකෙන් ඇවිල්ලා තියෙන්නේ F කෙනුයි G කෙනුයි. එතකොට F කෙනුයි G කෙනුයි එකතු වෙලා තමයි මෙතන H ඇවිල්ලා තියෙන්නේ. F කෙනුයි G කෙනුයි. හරි. එතනින් එහාට මොකුත් නැහැ. අපි මෙතනින් end කරනවා. ඔන්න ඔහොමයි දැන් අපි network diagram දෙකක් ඇඳලා හරි ඇති මම හිතනවා මේ network diagram දෙකක් ඇඳලා ඊළඟට අපි යමු මෙතන අපි critical path එක ගැන කතා කරන්න. හරි නංගි මල්ලි එහෙනම් අපි කතා කරමු critical path ගැන. මොකක්ද ඇත්තටම critical path එකක් කියලා කියන්නේ? critical path එකක් කියන්නේ project එක දැන් අපි project එකේ activity තියෙනවා. ඒකට අදාළ duration එහෙම නැත්නම් time එකක් තියෙනවා. ඒ activity එක activity වලට එක time තමයි තියෙන්නේ. මොකද activity එකක් ඉවරලා එකකට යනවා. ඒ විදිහටනේ අපි මේ දැන් ඉස්සල්ලා අපි network diagram එක ගියේ. එතකොට මේ critical path කියන්නේ start එකේ ඉඳන් end එකට project එකක් start එකේ ඉඳන් end එකට යන්න තියෙන දිගම path එක. එහෙම නැත්නම් දුරම path එක. මීට වඩා ඒ කියන්නේ අපි critical path එකක් තෝරගත්තොත්
ඊට වඩා දුර පාරක් තියෙන්න බෑ ප්‍රොජෙක්ට් එක ස්ටාර්ට් කරලා එන්ඩ් එකට යනකම්. ප්‍රොජෙක්ට් එකක් ස්ටාර්ට් කරලා එන්ඩ් එකට යන්න තියෙන දුරම පාර තමයි ක්‍රිටිකල් පාත් එක කියලා කියන්නේ. හරි. එතකොට කොහොමද මේ ක්‍රිටිකල් පාත් එක හොයන්නේ කියලා බැලුවොත් අපි අර නෙට්වර්ක් ඩයග්‍රෑම් එකම තමයි අඳිනකොට අඳින්නේ. ඒකට පොඩි මේ තව ඔය දැන් මම ඔය තියෙන්නේ කොටුව. අන්න ඒ කොටුවේ තියෙන ආකාරයට පොඩි තව ඩීටේල්ස් ටිකක් එකතු වෙනවා. නෙට්වර්ක් ඩයග්‍රෑම් එකම තමයි තව ඩීටේල්ස් ටිකක් එකතු වෙලා තමයි අපි මේ ක්‍රිටිකල් එක පාත් එක හොයන වැඩේට යන්නේ. හරි. එතකොට අපි මේ මෙතන අපි මේ කතා කරලා තියෙනවා මේ පොඩි කොටු හතරකින් මම කතා කරලා තියෙනවා. ඒ ටික පොඩ්ඩක් කතා කරමු. එතන නිකන් ටෙම්ප්ලේට් එකක් වගේ තමයි තියෙන්නේ. අපි ක්‍රිටිකල් පාත් එක තෝරගද්දි නෙට්වර්ක් ඩයග්‍රෑම් එක අදා ඇඳලා ඒකේ එක එක ඇක්ටිවිටි අදාළව මෙන්න මේ බොක්ස් එක එහෙම නැත්නම් මේ ටෙම්ප්ලේට් එක අපි අඳ ගන්නවා. දැන් මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. මේ ගාන අදන් යද්දි ඔයාලට තේරෙයි මම මොකද්ද මේ කියන්නේ කියලා. හරි. ඊට කලින් අපි මේ ටෙම්ප්ලේට් එකේ තියෙන්නේ මොනවද මේ ES, EF, LS එහෙම නැත්නම් LF කියන්නේ මොනවද කියලා අපි කතා කරලා බලමු. එතකොට මෙතන ඉස්සල්ලාම තියෙනවා ES කියලා එක. ඔය ES කියන්නේ early start. early start. early start කියන්නේ පටන් ගන්න කීයෙන්ද කියන එක. හරිද? පටන් ගන්න කීයෙන්ද? මම මේක ලියන්න දෙන්නේ ගොඩක් වෙලා හින්දා ඔයාලා නෝට් එක දාගන්න මේක ඇඳලා ලස්සනට සිංහලෙන් ලියා ගන්න පැහැදිලි. හරි. එතකොට EF කියන්නේ early finish. මෙතන early finish. එතකොට early finish කියන්නේ ඉවර වෙන්නේ කීයෙන්ද? අර්ග පටන් ගන්න කීයෙන්ද? මේක ඉවර වෙන්නේ කීයෙන්ද? එතකොට මේ LS කියන්නේ late start. late start කියන්නේ ඇක්ටිවිටි එක ඩිලේ වෙන්නේ නැතුව කොච්චර පරක් වෙලා පටන් ගන්න පුළුවන්ද? ඒ කියන්නේ ඩිලේ වෙන්නත් ඇක්ටිවිටි එක ඩිලේ වෙන්නේ නැතුව කොච්චර වෙලාවක් පරක් වෙලා පටන් ගන්න පුළුවන්ද කියන එක තමයි late start එකෙන් තියෙන්නේ. ඊට පස්සේ late finish එක තමයි LF එකෙන් කියන්නේ. ලේට් ෆිනිෂින් කියන්නේ කොච්චර පරක් වෙලා ඉවර කරන්න පුළුවන්ද කියන එක. හරි. ඔන්න ඔය ටෙම්ප්ලේට් එක යූස් වෙනවා අපි මේ ඇක්ටිවිටි ඒ කියන්නේ මේ ඇක්ටිවිටි ඩයග්‍රෑම් එක අර ඉස්සෙල්ලා වගේම ඇඳලා එක එක ඇක්ටිවිටි එකට අදාළව මෙන්න මේ මෙන්න මේ ටෙම්ප්ලේට් එක අඳින්න ඕන. හරි. එතකොට මම වීඩියෝ එක හරි. අපි චුට්ටක් කතා කරමු මේ ඊට පස්සේ මම ආපහු වීඩියෝ මේ නවත්තලා මම මේක අඳින්න. හරි. අපි නිකමට ඇඳගෙන යමු. දැන් මේකේ තියෙනවා හරි ඊට පස්සේ මෙතන මේ මැද්ද එකේ තමයි අපි ඇක්ටිවිටි එක දාන්නේ. ඒ කියන්න බැරි වුණා. මෙතන තමයි ඇක්ටිවිටි එකේ නම දාන්නේ. මොකද්ද Aද Bද Cද කියලා ඇක්ටිවිටි එකේ නම දාන්නේ ඔන්න ඔය මැද කොටුවේ. එතකොට අපි දැන් මෙතන නෙට්වර්ක් ඩයග්‍රෑම් එක ගමු ඉස්සල්ලාම. A කියලා තියෙනවා. මෙතන ස්ටාර්ට් එක. ඔන්න ප්‍රොජෙක්ට් එක ස්ටාර්ට් වෙනවා. ස්ටාර්ට් වුණා. ඊට පස්සේ B කියලා තියෙනවා. B එකයි C එකයි A ගෙන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට B එකයි C එකයි ඇවිල්ලා තියෙන්නේ A ගෙන්. හරි. ඊළඟට D එක ඇවිල්ලා තියෙන්නේ B ගෙන්. මේ D ඇවිල්ලා තියෙන්නේ B ගෙන්. ඊළඟට E ඇවිල්ලා තියෙන්නේ C ගෙන්. E කියන ඇක්ටිවිටි එක ඇවිල්ලා තියෙන්නේ කලින් C එකේ. හරි. ඊළඟට මෙතන F කියන එක ඇවිල්ලා තියෙන්නේ D ඇක්ටිවිටි එකෙනුයි E ඇක්ටිවිටි එකෙනුයි. මේ දෙක ඇවිල්ලා තියෙන්නේ F ඇවිල්ලා තියෙන්නේ D එකයි E එකයි ගෙනුයි. හරි. ඔන්න ඔහොම තමයි සෝරි මෙතනින් එන්ඩ් එක. හරි. දැන් මම සරලවම පොඩ්ඩක් කියන්න. හරි. දැන් මෙතන බලන්නකෝ. මෙතන ප්‍රොජෙක්ට් එක ස්ටාර්ට් වෙනවා මෙතනින්. එතකොට එන්ඩ් එක මෙතනින්. එතකොට ඔයාලා බලන්න මේ ප්‍රොජෙක්ට් එකේ පාරවල් දෙකක් තියෙනවා. මෙන්න මෙහෙම එකපාරක් ගිහිල්ලා මෙතනින් ගිහිල්ලා එතනින් එන්ඩ් වෙනවා. අනිත් එක මේ මෙහෙම ගිහිල්ලා මෙතනින් එන්ඩ් වෙනවා. එතකොට අපි හොයාගන්න ඕන මේ පාරේද වැඩිම පාත් එක. එහෙම නැත්නම් ක්‍රිටිකල් පාත් එක මොකද්ද? මේ දෙකෙන් මොකද්ද ක්‍රිටිකල් පාත් එක කියලා. එතකොට ඔන්න ඔය වැඩේට තමයි අපි මේ ඔන්න ඔය විදිහට තමයි ක්‍රිටිකල් පාත් එක හොයන වැඩේ කරන්නේ. ඒත් ක්‍රිටිකල් පාත් එක හොයද්දි මම කලින් කිව්වා වගේ මේ එකකට අදාළව අර විදිහට මෙන්න මේ විදිහට කොටුව. ඒ කියන්නේ මේ වගේ ටෙම්ප්ලේට් එකක් ගහගන්න මේ එක එක ඇක්ටිවිටි එකට අදාළව. මම මේක ලස්සනට ගහලා ඊළඟ පොඩ නවත්තලා ලස්සනට ගහලා දෙන්න. මේක දැනට පොඩ්ඩක් අර අයිඩියා එකක් ගන්න තමයි
මම මෙහෙම කියලා දෙන්න. දැන් එතකොට මේක A කියන ඇක්ටිවිටි එක, මේක B කියන ඇක්ටිවිටි එක, මේක එතකොට C කියන ඇක්ටිවිටි එක. ඔන්න ඔහොම ඇක්ටිවිටි හැම ඇක්ටිවිටි එකකටම හැම ඇක්ටිවිටි එකකටම මෙන්න මේ වගේ ටෙම්ප්ලේට් එකක් එනවා. මෙතන එතකොට E ඔය වගේ ටෙම්ප්ලේට් එකක් එනවා. එතකොට මේවට අදාළ වැලියු දාන්නේ කොහොමද? ඒක ඔක්කොම මම කතා කරන්නම්. හරි මම පොඩ්ඩක් මේ දැන් මේක ස්ටොප් කරලා මම මේකට අදාළව මේ ඇඳගෙන ඉන්නම්. මේ දැන් මේව අද කැටයිනේ මේ ලස්සන ඇඳගෙන ඉන්නම්. ඔයාලට පැහැදිලිව මේ කියලා දෙන්න. හරි. හරි නංගි මල්ලි. එතකොට ඔන්න අපි දැන් මේ ක්‍රිටිකල් පාත් එක හොයන වැඩේ නෙට්වර්ක් ඩයග්‍රෑම් අපි කලින් ඇඳලානේ. ඒකේ අප්ග්‍රේඩ් version එක ඔන්න ඇඳලා තියෙනවා. මුකුත් ප්‍රශ්නයක් තියෙනවද? ඒ කියන්නේ පොඩ්ඩක් අරකම තමයි නෙට්වර්ක් ඩයග්‍රෑම් තමයි. ඉන්න මම මේක. මෙතන යන්නේ නෙට්වර්ක් ඩයග්‍රෑම්. අපි මේ නෙට්වර්ක් ඩයග්‍රෑම් එක ඇඳේ. ඒක ඊට පස්සේ මෙහෙමනේ යන්නේ නෙට්වර්ක් ඩයග්‍රෑම්. ඒකම තමයි මෙතන මේ ඇඳලා තියෙන්නේ. කිසි වෙනසක් නැහැ. ඒක අර දැන් මෙතන ඇක්ටිවිටි එක මම මේ අතර මැද්දට දාලා තියෙන්නේ. මේ CABC කියන එක මේ අර ටෙම්ප්ලේට් එකේ මැද්දට දාලා තියෙන්නේ. ඊට පස්සේ ඔන්න ඊට පස්සේ ඔව් මෙතන එන්ඩ් එක මෙතන ස්ටාර්ට් එක. හරිනේ. එතකොට දැන් මේ නෙට්වර්ක් ඩයග්‍රෑම් එකම තමයි මෙන්න මේ විදිහට අප්ඩේට් විදිහට මෙහෙම ඇඳලා තියෙන්නේ. හරිනේ. කිසිම වෙනසක් නැහැ. හරි. එතකොට අපි බලමු දැන් මේක දැන් මේ ටෙම්ප්ලේට් එක තියෙනවානේ. කොහොමද මේ ටෙම්ප්ලේට් එක පුරවලා හරියටම අපි ක්‍රිටිකල් පාත් එක හොයාගන්නේ කියලා. හරි. ඉස්සෙල්ලාම මෙතන තමයි ස්ටාර්ට් එක. මම මෙතන ලියනවා ස්ටාර්ට් එක. ඊට පස්සේ මෙතනින් එන්ඩ් එක. එන්ඩ් එක. හරි. දැන් අපි වැලියු ටික පුරවගමු කොහොමද එන්න ඕනේ කියලා. ඉස්සෙල්ලාම වැලියු ටික පුරවද්දී ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා ටයිම් එක. හරිද? එතකොට අපි ඒ ඉස්සෙල්ලා මේ ටයිම් එක මෙන්න මේ අදාළ කොටු වලට දාගෙන යනවා. ටයිම් එක දාන්නේ මෙන්න මේ කොටුවේ. එතකොට දැන් A එකේ ටයිම් එක මොකද්ද? 3යි. ඊට පස්සේ B එකේ ටයිම් එක කීයද? 5යි. ඊට පස්සේ C එකේ ටයිම් එක කීයද? 4යි. එතකොට D ඇක්ටිවිටි එකේ ටයිම් එක කීයද? 2යි. එතකොට E ඇක්ටිවිටි එකේ 6යි. ඒ වගේම F එකේ 4යි. ඔන්න ඔහොම අපි ඉස්සල්ලාම දාගෙන ගියා අපේ ටයිම් එක. ඊළඟට අපි ස්ටාර්ට් කරන්නේ මෙන්න මේ කොටුවේ. මෙන්න මේ කොටුව තමයි අපි ඉස්සලාම් කරන්නේ පිළිවෙලට යනවා. මෙතන බලනවා කලින් එකේ මොන හරි ඩියුරේෂන් තියනවාද? නෑනේ කලින් මොකුත් නෑ. ස්ටාර්ට් එක පටන් ගන්න එතන හින්දා අපි මෙතන දාන්නේ 0යි කියලා. හරිද? ඊට පස්සේ මෙන්න මේ 0යි මෙන්න මේ 3යි එකතු කරලා මෙන්න මේ කොටුවේ දානවා. හරි 0යි 3යි ඔන්න මම මෙතන දැම්මා 3යි කියලා. හරි. එතකොට මෙන්න මේ ඊතලෙනුයි මෙන්න මේ ඊතලුනේ එළියට යන්නේ මෙතන ඩියුරේෂන් එක 3යි කියලා. early finish එක තමයි මේ යන්නේ. හරි. late එක එන්නේ අනිත් පැත්තට. early වෙද්දි මේ මෙතනත් early start එක මෙතන early finish එක. එතකොට ඉස්සෙල්ලාම මේ පැත්තට අපි කරන්නේ මෙතන ඉඳන් මෙහෙම යනවා end එකට. එතකොට early පැත්ත. ඊට පස්සේ ආව මෙහෙම මේ පැත්තට යද්දි අපි එතකොට යූස් කරන්නේ late එක. sorry ඔව් late එක. early එකයි late එක. හරිනේ. හරි. එතකොට හරි දැන් 3යි. දැන් එහෙමම මම B එකට යනවා. B එකට එතකොට මෙතනට එන්නේ මේ කලින් එකේ මෙන්න මේ වැලියු එක තමයි මෙතනට එන්නේ. හරිද? එතකොට 3යි. ඊට පස්සේ C එකට මම යනවා මේ C කියන එකට. C එකට එන්නේ මෙන්න මෙතන වැලියු එක තමයි මෙතනට එන්නේ. එතකොට මෙතනින් early පැත්තට out එන්නේ මෙන්න මේ වැලියු එක. එතකොට මෙතනටත් එනවා 3යි. දැන් B එක බලමු. එතකොට 3යි 5යි එකතු වෙලා ඒක මෙතනට යනවා මෙන්න මේ කොටුවට. 3යි 5යි කීයද 8යි. ඊළඟට මෙන්න මේ 3යි 4යි එකතු වෙලා මෙන්න මේ කොටුවට යනවා. එතකොට 4යි 3යි 7යි. හරි. ඊළඟට අපි දැන් D එකකින් යමුකෝ. D එකට එද්දි ඒත් මේ early පැත්තේදී මේක තමයි මෙන්න මෙතනට එන්න ඕන. එතකොට මේක තමයි මෙන්න මෙතනට එන්න ඕන. හරි. හරිම ලේසි එක. පිළිවෙල මේක යන්නේ කොහොමද හරියටම ඔළුවට මේක ගියොත් හරිම ලේසි මේක හදන්න යන්න. එන හොඳට බලා ගන්න මම හිමීට කියලා දෙන්න. ඊට පස්සේ දැන් මෙතනට 8 ආවා. මෙතනින් 7 ආවා. එතකොට ආපු වර වගේමයි
8යි 2යි එකතු කරා මෙන්න මේ කොටුවට දැම්මා. එතකොට 8යි 2යි 10. ඊට පස්සේ මෙතන 7යි 6යි එකතු කරා මෙන්න මේ කොටුවට දැම්මා. හරිනේ. එතකොට 7යි 6යි කියලා 15යි නේද? නෑ සෝරි 13. 13යි. ඊළඟට මේක තමයි මෙතනින් යන්නේ. මේකත් යනවා මෙතනින්. හැමතිස්සම මතක තියාගන්න මේ දැන් මෙහෙම දෙකක් ඇවිල්ලා මෙන්න මේ එකතු වෙන අවස්ථාවේදී ඔයා මෙතන 10 සහ 13 ඉලක්කම් දෙක තියෙනවා. 10 එනවා උඩින් 13 එනවා උඩින්. එතකොට හිතා ගන්න බෑ මොකද්ද අපි මේ මෙන්න මෙතනට දාන්නේ කියලා. එතකොට අපි දාන්නේ ඒ එන දෙකේ වැඩිම වැලියු එක. මතක තියාගන්න වැඩිම වැලියු එක තමයි අපි ඉස්සරහට යද්දි දාන්නේ. එතකොට 10යි මෙතන 10යි මෙතන 13යි වැඩිම වැලියු එක කියන්නේ 13. එතකොට අපි මෙතනට දාන්නේ 13. ඔන්න 13 දැම්මා. 13යි 4යි 17යි කියලා එනවා. හරි. ඔන්න අපි 17යි කියලා හොයාගමු. හරි. ඔය ටික තමයි early පැත්තට යද්දි. එතකොට 17ක් තමයි අපි අන්තිමට මෙතන හොයාගත්තේ. ඊට පස්සේ අපි ආපහු මේක අනිත් පැත්තටත් එන්න ඕන. එතකොට අනිත් පැත්තටදී තමයි අර අපි මම කතා කරපු කලින් ඊට පස්සේ ඔය ඉතුරු කොටු ටික පිරෙන්නේ. හරි. බලමු එතකොට අනිත් පැත්තට එද්දී මෙතන තෝරගන්න. හරි. මෙතනදී වෙන්නේ මෙන්න මේ අන්තිමේම එක මෙන්න මේ වැලියු එක මෙන්න මේ එතන කොටුවට එනවා. එතකොට මෙතන 17යි. දැන් යන්නේ අපි අනිත් පැත්ත. එතකොට මෙන්න මේ 17න් මෙන්න මේ 4 අඩු කරා මේ 17න් 4ක් අඩු කරලා මෙන්න මෙතන වැලියු එක දාගන්නවා. එතකොට 17න් 4ක් ගියාපුවාම මෙතන වැලියු එක එනවා 13. හරි. දැන් හැමතිස්සෙම එළියට යන්නේ මේ වැලියු එක. මතකනේ? අරකේ ආවේ මේ වැලියු මෙන්න මේ වැලියු. මේක හැමතිස්සෙම යන්නේ මෙන්න මෙතන තියෙන වැලියු එක තමයි ඉස්සරහට. හරිද? දැන් 13 ඔන්න බලන්න දැන් 13 මේකටත් යන්න ඕන මේකටත් යන්න ඕන. හරි අවුලක් නැහැ. අපි 13 එතකොට එනවා. මේක යන්නේ මෙන්න මෙතනට මේක යන්නේත් මෙන්න මෙතනට. එන්නේ බොක්ස් දෙකට තමයි එතකොට යන්නේ. මේක 13යි මෙතනත් 13යි. හරි. ඊට පස්සේ 13න් දෙකක් මෙතන 11යි අඩු කරලා දාන්නේ 13න් දෙකක්. ඊට පස්සේ මෙතන 13න් 6ක් නේ. 13න් 6ක් අඩු කරලා මෙන්න මේ කොටුවේ දාන්න. හරි හොඳට බලා ගන්න නැත්නම් ඕක පස්සට යද්දි ඔයාලට මේ කොහොමද මේක දැම්මේ කියලා හිතා ගන්න බැරි වෙනවා. 13න් 6ක් අඩු කරලා මෙතන අපි දානවා 7යි. හරි. ඊළඟට අපි ආපහු යනවා මෙන්න මේක අරගෙන යනවා මෙන්න මේ බොක්ස් එකට. එතකොට මෙතන 7යි 7න් 4ක් අඩු කරලා හරිනේ. මෙතනට අරන් ගියා 7න් 4ක් අඩු කරපුවාම 3යි. ඊට පස්සේ ඒ වගේම මේක අරන් යනවා මෙන්න මේ බොක්ස් එකට. එතකොට එතන ඉන්නේ 11යි 11න් 5ක් අඩු කරපුවාම මෙතන 6යි. හරි. දැන් ඔන්න බලන්න මෙතනින් එනවා 6 කියන ඉලක්කම. මේක මෙතනින් එනවා 6. මෙතනින් එනවා 3. හරිද? ඔන්න. දැන් බලන්න අපි ඉස්සෙල්ලා බැලුවේ වැඩිම අගය ගන්නකොට. ඒ කියන්නේ දෙකකින් එකක් වෙනකොට ඒ දෙකෙන් වැඩිම අගය තමයි ඉස්සරහ පැත්තට ගද්දි. දැන් පිටිපස්සට ගන්නේ 6නුයි 3නුයි අඩුම වැලියු එක. හරිනේ. ඒක තමයි මෙතන මෙතඩ් එක. එතකොට දැන් 6යි 3යි දෙකම අපිට එනවා මෙතන ඉලක්කම මෙන්න කියන්නේ. මේ 6 ඇවිල්ලා මෙතනට දාන්නත් පුළුවන් 3 ඇවිල්ලා මෙතනට දාන්න. හැබැයි අපි දාන්නේ අඩුම වැලියු එක. එතකොට 6යි 3යි අඩුම වැලියු එක 3. ඒකින්ද 3 කියන සංඛ්‍යාව තමයි මෙන්න මේ කොටුවට එන්නේ. හරිනේ. එතකොට 3න් 3ක් බිඳුවයි. ඔන්න දැන් අපි හරියටම මේ ටික දාගෙන ඉවරයි. එතකොට මෙතනින් මෙතන 17යි ඩේස් තමයි යන්නේ. හරි. ඊට පස්සේ අපි මෙතන හොයනවා ස්ලැක් වැලියු එක කියලා එකක්. දැන් ඕන්න ඔතනදී ඔය ස්ලැක් වැලියු එක ඔයාලට හොඳට මතක හිතන්න ඇති. මොකද මේ සිම්ප්ලෙක්ස් මෙතඩ් එකේදී අපි ස්ලැක් වේරියබල් දැම්මා. හරි. දැන් කිව්වා මෙතන මේ ක්‍රිටිකල් පාත් එක හොයද්දී ස්ලැක් වැලියු කියන්නේ මොකක්ද කියලා ඔයාලට අයිඩියා එයි කියලා. හරි. දැන් අපි බලමු ස්ලැක් වැලියු එක හොයන්නේ කොහොමද කියලා. හරි. ස්ලැක් වැලියු එක හොයන්නේ මෙන්න මෙහෙම. පොඩි දෙයක් තියෙන්නේ. එතන ලියන්න. ස්ලැක් එක සමානයි ES කියන කොටුවෙන් අඩු කරනවා LS කියන කොටුව. හෝ එහෙම නැත්තම් අපි අඩු කරනවා EF කියන එකෙන් LF එක. දෙකම දෙකෙන් අර early එකෙන්
මේ ලේට් එක අඩු කරන්න තමයි තියෙන්නේ early EF එකෙන් LF එක. ඔය දෙකම අඩු කරත් එකම තමයි එන්නේ. හරි. ඕක තමයි අපි S එහෙම නැත්නම් අර අපි කලින් සිම්ප්ලෙක්ස් එකත් කතා කරගත්ත x value එක. හරි. දැන් අපි x value එක හොයමු. අපි පටන් ගමු a ගෙන්. එතකොට මං මෙන්න මේකෙන් මේක අඩු කරනවා. මොකද මේක තමයි අපේ EF එක, මේක EF එක, මේක තමයි අපේ LF එක. එහෙම නැත්නම් ඔයාලට මේකිනුත් මේක අඩු කරන්න පුළුවන්. හරි. ඒක තමයි අර කියලා තියෙන්නේ. එතකොට මං 3න් 3ක් අඩු කරපුවාම මෙතන එනවා ස්ලැක් එක සමානයි a කියන එකේ බිඳුවයි. ඊට පස්සේ b කියන එකෙත් මෙන්න මෙහෙ ES එකෙන් අඩු කරනවා. නෑ සෝරි මේ මම මෙතන කරන්නේ EF එකෙන් LF එක අඩු කරනවා. නේ? මෙන්න මෙතන. මෙතන කීයද? 3යිනේ. මේක අඩු කරන්න ඕන. හරි. එතකොට 3. වෙනස තමයි ගන්න. මෙතන S සමානයි බිඳුව. එතකොට මම මේක හදාගෙන යනවා S සමානයි මෙතනත් බිඳුව. එතකොට මෙතන S සමානයි 3. එතකොට මෙතන ස්ලැක් එක සමානයි බිඳුව. හරි. දැන් බලන්න මෙතන ස්ලැක් එක සමානයි බිඳුව වෙච්ච එක බලන්න මේ පාර බලන්නකො. ස්ලැක් එක බිඳුව වෙලා තියෙන අවස්ථා. ඔන්න බලන්න මෙතන දැන් පාර හඳින්න දැන් ක්‍රිටිකල් පාත් එක තමයි හොයන්න යන්නේ. මේ මෙතන බිඳුවයි A1 බිඳුවයි C1 බිඳුවයි ආපහු E1 බිඳුවයි ඊට පස්සේ මෙතන F1 බිඳුවයි. එතකොට මෙන්න මේ බිඳුව වෙලා තියෙන ඒවා මෙතන බිඳුවයි මෙතන බිඳුවයි මෙතන බිඳුවයි මෙතන බිඳුවයි. ඔන්න ඔය ස්ලැක් එක බිඳුව වුණාම නැත්තම් ස්ලැක් එක 0 වෙන පාර තියෙනවනේ. ඔන්න ඔය පාර තමයි අපිට ක්‍රිටිකල් පාත් එක කියලා ගන්න පුළුවන්. එතකොට ක්‍රිටිකල් පාත් එක මොකද්ද මෙතන? ක්‍රිටිකල් පාත් එක තමයි මෙතනින් ඉස්සලාම A ඊළඟට C ඊළඟට E ඊළඟට F. ඔන්න ක්‍රිටිකල් පාත් එක. එතකොට 17 days යනවා මේක ඉවර කරන්න. හරිද? ඊට පස්සේ මේ කියන්නේ longest path එකනේ. ඒ කියන්නේ වැඩිම දුර තමයි 17. හරිද? දැන් එතකොට ඔයාලා බලන්න ස්ලැක් එක මෙතනත් බින්දුව. මෙන්න මෙතන තියෙනවා ස්ලැක් එක 3යි. එතකොට මෙන්න මේ ස්ලැක් එක 3යි කියලා එකෙන් අදහස් කරන්නේ අපිට 17ක් තමයි වැඩිම කියන්නේ 17 තමයි ඩේට් එකෙන්. ප්‍රොජෙක්ට් එක අනිවාර්යෙන් 17න් අවසන් වෙනවා. හැබැයි මේ S සමානයි 3 කියන එකෙන් කරන්නේ අපිට මේක දවස් 3ක් එහෙ මෙහෙ කරගන්න පුළුවන්. හැබැයි 17ට වඩා වැඩි වෙන්නේ නැහැ. උපරිම දවස් 17 මේ ප්‍රොජෙක්ට් එක ඉවර වෙනවා. හැබැයි මේ S සමානයි 3 කියන ඇක්ටිවිටි එක අපි එක්කෝ දවස් 3ක් එහෙම එක්ක 3ක් පරක් වෙලා එක්කෝ 3ක් කලින් එහෙම ඉවර කරලා දාගන්න පුළුවන්. හැබැයි අපේ ඩේස් එක වෙනස් වෙන්නේ නැහැ. 17 මේ 17 ඩේස් වලින් අනිවාර්යෙන් ප්‍රොජෙක්ට් එක ඉවර කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔක තමයි ක්‍රිටිකල් පාත් එකේ වෙන්නේ සහ ස්ලැක් වැලියු එකකින් වෙන්නේ. මේ ස්ලැක් වැලියු එක අපිට කලින් අවුල් වුණා අපේ සිම්ප්ලෙක්ස් මෙතඩ් එකේදී. මම කිව්වා ඒක මෙතනදී ආපු අහුවෙයි කියලා. හරි. එතකොට ඔන්න ඔය විදිහ තමයි ක්‍රිටිකල් පාත් එක හොයන්නේ. මේක සිම්පල් එකක්. මම හිතනවා තව එකක් මම හදන්නම්. හැබැයි එහෙම වුණොත් වීඩියෝ එක දිග වෙනවා. කමක් නැහැ. මම මේ තව මෙතන ක්‍රිටිකල් පාත් එකක් හොයන එක ටිකක් මීට වඩා තියෙන එකක් මම මේ හදලා පෙන්නන්නම් ඔයාලට කොහොමද අපි මේක හදන්නේ කියලා. හරි ඉතින් නංගි මල්ලි ඔන්න මම ක්‍රිටිකල් පාත් එකේ අපි පළවෙනි ගාන හැදුවා. ඊට වඩා චුට්ටක් අමාරු වෙලාවට ඒ පොඩ්ඩක් අමාරු විදිහට තියෙන මේ ගාන ගත්තා. අපි මේකත් හදලා අදට එතකොට ක්‍රිටිකල් පාත් එක කතා කරලා ඉවර කරමු. හරි. එතකොට මෙන්න මේ වගේ ගානේ ටේබල් එක දීලා තියෙනවා. අපි ඉස්සල්ලාම කරමු මේකේ මෙන්න මේ නෙට්වර්ක් ඩයග්‍රෑම් එක අඳගෙන මේක කලින් අඳපු එකක්. මේ ඔයාලට පුළුවන් දැන් අඳගෙන නෙට්වර්ක් ඉස්සල්ලාම නෙට්වර්ක් ඩයග්‍රෑම් එක අඳගත්තා. ඊට පස්සේ ඒකට අදාළ මේ ටෙම්ප්ලේට් ටික හරියට දාගත්තා. දැන් මේ ටෙම්ප්ලේට් එකට අදාළ මම ඇක්ටිවිටි ටික දාගෙන පෙන්නන්නම්. හරි. දැන් ABC මම කලින් දාගත්තා. මොකද ඒකේ නම් ඒක මුකුත් ස්ටාර්ට් වෙන්නේ මෙතනින්. ඊට පස්සේ මෙහෙම ABC හරි ඊළඟට D එකේ ෆීඩින් ඇක්ටිවිටි එක තමයි මෙතන A කියන්නේ. එතකොට මෙතනින් මල් ලියන්නම් D කියලා. හරිනේ D එක ඔන්න A ගෙන් ආවා D එක. ඊළඟට E එක
e එක කියන්නේ මේ e එක ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ b ගෙන්. එතකොට මෙන්න මෙතන මම ලියන්නම් e. ඔන්න එයා b ගෙන් ආවේ. ඊළඟට f එක. f එක ඇවිල්ලා තියෙන්නේ c ගෙන්. හරි ඔන්න මෙයා ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙතනින් ඒක f එක c ගෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි. එතකොට g එක. g එක ඇවිල්ලා තියෙන්නේ g එක ඇවිල්ලා තියෙන්නේ c ගෙන්. හරිනේ. එතකොට g එක ඇවිල්ලා තියෙන්නේ මෙතනින්. ඔන්න g කියන ඇක්ටිවිටි එක ඒක ඇවිල්ලා තියෙන්නේ c කියන ඇක්ටිවිටි එකේ. ඔන්න මම ඒකත් අඳගත්තා. හරි. ඔන්න g එකත් හරි. ඊළඟට h. h ඇවිල්ලා තියෙන්නේ ef. එතකොට h ඇවිල්ලා තියෙන්නේ e ඇක්ටිවිටි එකනොයි f ඇක්ටිවිටි එකනොයි. ඔන්න h ඇක්ටිවිටි එක මෙතන තියෙනවා. ඒක ඇවිල්ලා තියෙන්නේ e ගෙනුයි මෙතන f ගෙනුයි. හරි. එතකොට එතන හරි. ඊළඟට I කියන ඇක්ටිවිටි එක I කියන ඇක්ටිවිටි එක ඇවිල්ලා තියෙන්නේ D කියන එකෙන්. එතකොට මෙතන තමයි I තියෙන්නේ. I කියන එක ඇවිල්ලා තියෙන්නේ D කියන ඇක්ටිවිටි එකේ. ඊළඟට ඔන්න I හරි. J කියන ඇක්ටිවිටි එක J කියන ඇක්ටිවිටි එක ඇවිල්ලා තියෙන්නේ H ඇක්ටිවිටි එකනොයි G ඇක්ටිවිටි එකනොයි. එතකොට මෙන්න තියෙනවා H එක. මෙන්න තියෙනවා අපේ G එක. G ඇක්ටිවිටි. එතකොට මෙතන ඇවිල්ලා තියෙන්නේ J කියන එක. හරි. ඊට පස්සේ මෙතනින් end එකට යනවා. මේකත් මෙහෙම end එකට යනවා. හරිනේ. එතකොට ඔන්න ඔහොමයි මේකේ අපි ඩයග්‍රෑම් එක ඇඳගත්තේ. හරි. ඊට පස්සේ තියෙන අපිට මේක පුරවගෙන යන්න. ෆිල් කරනකොට එතකොට ඉස්සෙල්ලාම අපි ටයිම් එක A ට 6යි. ඊළඟට B ට 4යි. C එක ඇක්ටිවිටි එක ඉවර වෙන ටයිම් එක 4යි. ඊට පස්සේ D කියන එකට 3යි. ඊළඟට E කියන එකටත් 3යි. F කියන ඇක්ටිවිටි එකටත් 5යි. ඊළඟට G කියන ඇක්ටිවිටි එකට 4යි. ඊළඟට I කියන ඇක්ටිවිටි එක ටේබල් එකේ තියෙන 5යි. ඊළඟට H කියන එකට H කියන එකට 5යි. I කියන එකටත් 5යි. හරි. J කියන එකට 4යි. ඔන්න ඔහොම තමයි ටයිම් ටික තියෙන්නේ. ඊට පස්සේ අපි හදාගෙන යමු. හරි. මෙතන A එකේ කලින් මෙතන මුකුත් නැහැ. දැන් මම අර හිමිට කියන්නේ නැහැ. මොකද මම දන්නවා විස්තරේ. ඒකින්ද බිඳුවයි මෙතනත් බිඳුවයි මෙතනත් බිඳුවයි. ඊට පස්සේ 0.6යි 6යි 0.4යි 4යි 0.4යි 4යි. ඒක දන්නවනේ. මේක එකතු කරා මෙතනට දැම්මා. මේක එකතු කරා මෙතනට දැම්මා. මේක එකතු කරා මෙතනට දැම්මා. ඒක තමයි එතන කරේ. හරි. ඊළඟට D එකට යන්නේ මෙන්න මේ 6 කියන එක. එතකොට මෙතන 6යි. ඊට පස්සේ E කියන එකට මෙන්න මේ 4 කියන එක යනවා. එතකොට මෙතන 4යි. ඊළඟට මෙතනටත් 4යි. එතකොට මේකෙන් තව එකක් යනවා. ඒකටත් 4යි. හරි. ඊළඟට R වගේම 6යි 3යි 9යි. මෙතන 4යි 5යි 7යි. ඊළඟට මෙතන ආපු 4යි 5යි 4යි 9යි. මෙතන 8යි. හරිනේ. ඔන්න ඔහම හරි. ඊළඟට මෙතන I කියන එකට යනවා. මෙන්න මෙතන 9 කියන එක තමයි එතනට යන්නේ. එතකොට මෙතන 9යි. හරිද? ඊට පස්සේ 9යි 5යි මෙතන 14යි. ඊට පස්සේ මෙතන බලන්න ඔයාලට පේනවා ඇති මෙතන 7 තියෙනවා. මෙතන 9 තියෙනවා. එතකොට අපි මං කිව්වා ඉස්සරහට යද්දි වැඩිම එක ගන්න. එතකොට මම මෙතනින් 9 ගන්නවා මෙන්න මේ කොටුවට. හරිද? එතකොට මෙතනින් එන්නේ 9. ඊළඟට මෙතන 8 තියෙන්නේ. එතකොට මෙතන බලන්න මේකෙන් 8 එනවා. ඒ වගේම හොඳට බලන්න මෙතනින් 9යි 5යි මෙතන 14යිනේ. මෙතනින් 14 එනවා. මොකද ඒ දෙකෙන් තමයි මේ කොටුවට එන්නේ. එතකොට එතනත් අපි බලන්නේ වැඩිම තියෙන අගය. එතකොට එතනටත් එන්නේ මෙතන 14 එන්නේ. මෙතන 14නේ. 14යි 8යි බලපුවාම එතන එන්නේ වැඩිම එක 14යි. ඊට පස්සේ 14යි 4යි මෙතන 18යි කියලා හැදෙනවා. හරි. ඔන්න ඔහොම තමයි අපිට ඉස්සරහට යද්දි අගයන් ටික ඇඩ් වෙන්නේ. එතකොට 18යි ඩේස් යනවා. හරි. එතකොට අපි බලමු පිටිපස්සට එද්දි ඒ කියන්නේ ආපස්සට අපි ඇවිල්ලා බලමු කොහොමද මේක ඉතුරු එව්ව ටික
ගානට ෆිල් වෙන්නේ කොහොමද කියලා. හරි. ඉතුරු එක ෆිල් වෙද්දි මම පටන් ගන්න මෙතනින්. ඔන්න මෙතන 18 දාගත්තා. හරි. ඊට පස්සේ මෙතනත් ඉවරයිනේ. ඒතකොට මෙතන 14යි. හරි. 18 දාගත්තා. මේ 18න් 4ක් අඩු කරනවා. එතකොට 14යි. දැන් මේ 14 යන්න ඕන මෙතනටත් යන්න ඕන. ඒ වගේම මෙතනටත් යන්න ඕන. හරිනේ. එතකොට මම මෙතනටත් යනවා 14යි. ඒක ඒ වගේම මෙතනටත් යන්න ඕන 14යි. 14න් 4ක් ගියාපුවා මෙතන 10යි. ඊට පස්සේ මෙතන 14 ආවා. 14න් 5ක් ගියාපුවම කීයද? 9යිනේ. 9 5 14 9යි. ඊළඟට මෙන්න මේ 9 යන්න ඕන මෙන්න මෙතනටයි මෙන්න මෙතනටයි. මේ දෙකේ යන්න ඕන. ඊට පස්සේ මෙතනට 9 යනවා. ඊට පස්සේ මෙතනටත් 9 යනවා. 9න් 5ක් මෙතන 4යි ගන්නවා. ඊට පස්සේ මෙතන 9න් 3ක් 6යි. හරි. ඊළඟ මේ උඩත් යනවා මෙහෙන්නම 14න් 5ක් මෙතන 9යි. එතකොට ආපහු මේ 9 මෙතනට යනවා. 9යි 9න් 3ක් 6යි. හරි. ඊළඟට මෙතන 6 ඒක යනවා මෙතනට. හරිනේ. මෙතන 6යි. ඊට පස්සේ 6න් 6ක් මෙතන ඔන්න බිඳිනවා. ඊට පස්සේ මේ 6 යනවා මෙන්න මෙතනට. එතනට යද්දි එතකොට එතන 6යි. 6යි 4ක් 6න් 4ක් 2යි. ඊට පස්සේ මෙතන බලන්න හොඳට මෙතන 4ක් යනවා 10ක් යනවා මෙන්න මෙතන. හරිද? මං කිව්වා ආපස්සට යනකොට අපි ගන්න අඩුම එක. එතකොට මෙතන ගන්න අපි 4 කියන ඉලක්කම තමයි මෙතනට එන්නේ. 4යි. ඊට පස්සේ 4න් 4ක් අඩු කරලා එහා පැත්තෙන් දානවා බිඳුව. හරි. දැන් ඔන්න ඔහම තමයි අපි මේ ටික සම්පූර්ණ කරගත්තේ. ඊළඟට අපි බලමු මේකේ ස්ලැක් වේරියබල් මොනවද කියලා. මොකද අපිට ක්‍රිටිකල් පාත් එක හොයද්දි ස්ලැක් වේරියබල් හොයන එක අනිවාර්යයි. හරි. එතකොට මෙතන ස්ලැක් එක බිඳුවයි. ස්ලැක් එක මෙතන වෙනස. ඊට පස්සේ ස්ලැක් එක මෙතනින් ගන්නවා. එතන 2යි. ඊට පස්සේ මෙතන ස්ලැක් එක ආපහු බිඳුව. මෙතන ආපහු බලනවා හරි ස්ලැක් එක බිඳුවයි. මෙතන බලනවා ස්ලැක් එක 2යි. මෙතන බලනවා ස්ලැක් එක බිඳුවයි. මෙතන මම පොඩ්ඩක් ගන්නවා. හරි. මෙතන බලනවා ස්ලැක් එක කීයද 14යි. මෙතන 8යි. ඉතින් 6යි නේද? 6යි. ඊට පස්සේ මෙතන ආපහු ස්ලැක් එක බිඳුවයි. ඊට පස්සේ මෙතනත් ආපහු ස්ලැක් එක බිඳුවයි. මොකද මේ දෙකනේ ගන්න. ඊට පස්සේ ආපහු මෙතනත් ආපහු ස්ලැක් එක බිඳුවයි. දැන් ඔයා හොයා ගන්න ඕන ස්ලැක් එක බිඳුවේ යන ටික. හරිද? ස්ලැක් එක එතකොට බිඳුවේ යනකොට බලන්න ක්‍රිටිකල් පාත් එක එතකොට හොයන්න ඕන ස්ලැක් එක බිඳුවේ යනකොට කොහොමද ඉන්න ඕනේ කියලා. හරිද? එතකොට මෙතනින් බලන්න බිඳුව යනවා දැන් පාරවල් උඩ තියෙනවන්න මම කොළ පාටින් ඒවා ගන්නවා. හරි ඊට පස්සේ දැන් ස්ලැක් එක මෙතනින් ඔන්න බිඳුවයි. මෙතන ඔන්න 100 එකෙන් ගත්තම මෙතන බිඳුවයි. ඊට පස්සේ 100 එකෙන් ඇවිල්ලා මෙහෙම යනවා. ඊට පස්සේ මෙහෙම ස්ලැක් එක ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ මේ ස්ලැක් එක යනවා මෙහෙම. ඊට පස්සේ මෙතනින් එකක් ඉවරයි. ඊට පස්සේ අනිත් පාර බලන්න ඒ ස්ලැක් එක යනවා මෙහෙම ගිහිල්ලා මෙතනින් ස්ලැක් එක බිඳුවයි. ඊට පස්සේ ආපහු මෙතන ස්ලැක් එක බිඳුවයි. එතකොට මෙහෙම පාරවල් දෙකක් යනවා. එතකොට මෙතන ක්‍රිටිකල් පාත් දෙකක් තියෙනවා. එකක් තමයි අපි ලියමු. එක ක්‍රිටිකල් පාත් එකක් තමයි එක ක්‍රිටිකල් පාත් එකක් අපිට ගත්ත හැකි A ඊළඟට D අනික I කියලා. එතකොට අනිත් ක්‍රිටිකල් පාත් එක ගත්ත හැකි C ඒ වගේම F H අන්තිමට I කියලා. එතකොට
මෙතනින් දිගම ක්‍රිටිකල් පාත් එක අපි මේ කියලා ගන්න පුළුවන්. හරි. එතකොට මේ ප්‍රොජෙක්ට් එක හදන්න days 18ක් යනවා. එතකොට අපිට මෙන්න මේ E කියන එක. එතකොට ඒ වගේම මෙතන B කියන එක. ඒක බලන්න ඒවා slack value දෙකයි. ඒ කියන්නේ අපිට මේ event එක දවස් දෙකක් නැත්නම් එහෙම time එක දවස් වලින් ගත්තොත් දවස් දෙකක් එහෙම මෙහෙ කරලා අපිට මේ ප්‍රොජෙක්ට් එක හදන්න පුළුවන්. මොකක් හරි අවුලක් වෙලා ඒ ප්‍රොජෙක්ට් ඒ E activity එකයි B activity එකයි එහෙම මෙහෙ කරන්න පුළුවන්. එහෙම කරා කියලා මෙතන 18 දවස් 18ට වඩා වැඩි වෙන්නේ නැහැ. උපරිම දවස් 18යි යන්නේ මේ ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරන්න. ඉතින් ওই විදිහට තමයි ක්‍රිටිකල් පාත් එක හොයන්නේ. එතකොට අද කතා කරේ කොහොමද ක්‍රිටිකල් පාත් එකක් හොයන්නේ කියන එක. ඊළඟට අපි ඊළඟ වීඩියෝෙන් කතා කරමු කොහොමද මේ ක්‍රිටිකල් පාත් එක හොයලා ඊළඟ වැඩ ටික එහෙම නැත්නම් පර්ට් එක දැන් මේ ක්‍රිටිකල් පාත් එක හෙව්වේ මම කලින් වීඩියෝ එක පටන් ගද්දි කිව්වා ඊළඟට අපි පර්ට් එක ගැන කතා කරමු ඕනේ කියලා. ඊළඟ වීඩියෝෙන් අපි කතා කරමු පර්ට් එක කියන්නේ මොකද්ද කොහොමද ඒක හොයන්නේ කියලා. එතකොට අද වීඩියෝෙන් අපි නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් අඳින හැටි කතා කරා. ඊට පස්සේ ඒක අපි වැඩි ඩීටේල්ස් විදිහට ක්‍රිටිකල් පාත් එක අඳින විදිහට ඒක ඉම්ප්ලිමන්ට් කරන්නේ කොහොමද කියලා කතා කරගත්තා. එතකොට මේ අද වීඩියෝ එක එතකොට මෙච්චරයි මේ ටික තමයි අද කතා කරන්න ඕනේ උනේ. එතකොට මේ ටික කතා කරලා ඉවරයි. එතකොට ඒ වගේම කියන්න ඕන වීඩියෝ එකට ලයික් කරන්න. එතකොට වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම තවත් ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් මේ පාඩම් ටික අමාරුයි මේ වගේ තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. ඒ වගේම ඔයාලා අනිවාර්යෙන් මේ channel එක subscribe කරන්න. මොකද එහෙම subscribe කරොත් තමයි අපිට ඉදිරියට මේ වගේ පාඩම් ගේන්න අපිට මොටිවේෂන් එකක් එන්නේ. එතකොට ඒ ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් අපි ගිහිල්ලා එනකම් ඔයාලට සුබම සුබ දවසක්.